Hi guys. Hi guys. අද මම ලර්නර්ස් යන්නයි හදන්නේ. ලර්නර්ස් කිව්වට ලර්නර්ස් එකටම නෙමෙයි. යාඩ් එකටයි යන්නේ බයික් පුරුදු වෙන්නයි, වෑන් එකේ රිවර්ස් එක පුරුදු වෙන්නයි එහෙම. මොකද මගේ ට්‍රයිල් ඩේට් එක තියෙන්නේ හෙට නැවේ අනිද්දා. ඉතින් බලමු අද මොකද වෙන්නේ කියලා. ඉක්මන් කරලා යන්නත් ඕනේ. මොකද දැන් එන්න කිව්ව ටයිම් එකත් හොඳටම පහු වෙලා තියෙන්නේ. මේ කහ පාටින් තියෙන්නේ ලර්නර්ස් එකේ පැමිණීම මාක් කරන කාඩ් එක. ඉතින් මේ තියෙන්නේ මාක් කරපුවා. මේ කාඩ් එකයි අපිට අර එල් ගහගෙන යන්න හම්බුණ පර්මිට් එකයි ID එකයි අරන් යන්න ඕනේ. ඉතින් ඔන්න මම මේ බඩු ඔක්කොම දිග ඔන්න හරි. එතකොට ඒ ටිකත් ලෑස්ති. ඉතින් ID එහෙම කොහොමත් අනිවාර්යෙන් එපා. ඉතින් වාහන ඩ්‍රයිව් කරද්දි ඉතින් ලර්නර්ස් එකේ කාඩ් එකත් අනිවාර්යයි. ඔන්න ඉතින් ඒක නිසා මම ඒ ටික මේ විදියට පර්ස් එකට දාගත්තා. දැන් ඒක ලෑස්ති. අපේ ගෙදර ඉඳන් බස් යන පාරට තියෙනවා කිලෝමීටර් භාගයක් විතර ඉතින් පයින් යන්න. ඉතින් දැන් මම මේ බස් එකේ යන්න පාරට පයින් යන ගමන් තමයි ඉන්නේ. ඔන්න බස් එකක් එනකම් බලන් ඉන්නේ. ඔන්න මම බස් එකෙන් ගිහිල්ලා මිරිස්වත්තෙන් බැස්සා. ඔන්න මේ පාරේ තමයි යාඩ් එක තියෙන්නේ. ඔන්න දැන් මම යාඩ් එකටත් ආවා. ට්‍රයිල් එක දවසට රිවර්ස් එක පෙන්වන්න තියෙන්නේ මෙතන. ඉතින් රිවර්ස් එක පුරුදු වෙන්නයි බයික් පුරුදු වෙන්නයි තමයි මං අද ආවේ. මේ බලන්නකෝ ඉතින් බයික් එහෙම පුරුදු වෙන විදිය කට්ටිය. බයික් ට්‍රයිල් එකෙත් ඉතින් පුරුදු වෙන වැඩ ටිකක් තියෙනවානේ. අට ගහන්න තියෙනවා. පාරේ යද්දි සිග්නල් දාලා පෙන්නන්න තියෙනවා. ඉතින් වැඩ ටිකක් තියෙනවානේ. ඉතින් ඔය ටික පුරුදු වෙන්න තමයි අද මම මේ යාඩ් එකට ආවේ. ට්‍රයිල් ඩේට් එකත් ළඟ නිසා ඔන්න ඉතින් මම පුරුදු වෙලා හවුස මේ යන ගමන් තමයි ඉන්නේ. එදා නම් හොඳටම වැස්සා. බලන්නකො ඉතින් අහසත් අඳුරුයිනේ. ඊට පස්සේ හවස මම ගෙදර ඇවිල්ලා පාඩම් වැඩ වගේක් තිබ්බා. ඒ ටික තමයි මේ කර ඉන්නේ. මං ඔයාලට ට්‍රයිල් දවසෙත් වීඩියෝ ටිකක් පෙන්නන්නම්කෝ. කොහොමත් ඉතින් ට්‍රයිල් වෙලාවේදී ෆෝන් එක සයිලන්ට් කරන් ඉන්න ඕනේ. ඉතින් ෆෝන් එක ඉතින් හැමතිස්සෙම අල්ලන්න බැරි නිසා මම පුළුවන් විදියට පොඩි වීඩියෝ ටිකක් අරන් ඔයාලටත් දාන්නම්කෝ බලන්න. මේ දවස් ටිකේම අපේ ලර්නර්ස් එකෙන් ගෙන්නලා යාඩ් එකේ එහෙම පුරුදු කරා. ඉතින් ගොඩක් ඉතින් මොකද ඉතින් ට්‍රයිල් එක පාස් වෙන්නත් එපා. ට්‍රයිල් ගියලත් බෑනේ. ඉතින් ක්ලාස් වල වැඩක් තියෙනවානේ. ඒක නිසා හවස ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා මේ විදියට පාඩම් වැඩක් කළා. ඊට පස්සේ දවසෙත් ඉතින් යාඩ් එකට ගියා පුරුදු වෙන්න. ඔන්න මේ තියෙන්නේ ට්‍රයිල් දවස. උදේම ගියා කච්චේරියට ෆින්ගර්ප්‍රින්ට් තියන්න. අපි ලර්නර්ස් එකෙන් තමයි එක්කන් ගියේ. ඉතින් ට්‍රයිල් එකේ මුලින්ම තිබ්බේ බයික් එකෙන් අට ගහලා පෙන්නන්න. ඉතින් මේ බලන්නකෝ කට්ටිය අට ගහන විදිය. ඉතින් මෙතන එක්කෙනා තමයි අට ගහන්න තියෙන්නේ. ඊට පස්සේ උඩ ඔයාලට පේනවා ඇති වෑන් එකක් තියෙනවා. එතනදි තමයි රිවර්ස් එක පෙන්වන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි පාරේ වෑන් එක අරන් යන විදිය පෙන්වන්න තියෙන්නේ. ඉතින් මම සැහැල්ලු වාහන ගත්ත නිසා මම ඉතින් වෑන් එක තමයි ඩ්‍රයිවිං කරලා පෙන්වන්න තිබ්බේ. මේ තියෙන්නේ මම ගිය ලර්නර්ස් එකේ වාහන ටික. ඉතින් මේ නවත්තලා තියෙන වෙලාවක තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. එතකොට මේ ඉන්නේ මං ගිය ලර්නර්ස් එකේ යාළුවෝ කට්ටිය. මම මුලින්ම බයික් පදින්න පුරුදු වුණේ අයියාගේ බයික් එකෙන්. ඉතින් මම ස්කූටි එකකින් ට්‍රයිල් පෙන්නපු නිසා මට මේ අක්කා තමයි ස්කූටි පදින්න පුරුදු කළේ. ඒ මට එක නම් හම්බුනේ නැහැ. ඒක නෝටින් දැන් මට ලයිසන් තියනවානේ. අපි ට්‍රයිල් එක පෙන්නලා ආවට පස්සේ පිටිපස්සේ තියෙන වෑන් එකට නගින්න ඕනේ. ඉතින් මම මේ පිටිපස්සේ වෑන් එකේ යන ගමන් තමයි ඉතින් වීඩියෝ කරේ. කොහොමත් එක්සැමිනර්ත් එක්ක යද්දි ෆෝන් එක සයිලන්ට් කරන් යන්න එපා. ඒකයි මම ඊට පස්සේ වීඩියෝ කළේ. එහෙනම් තවත් දවසක අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.